Hello. මත්නෑ මේ තරණයි තෙරුවන් සරණයි මහත්තයා. මහත්තයාගේ මම අර වීඩියෝස් කීපයක් කෙනෙක් 3ක් විතර වගේ ඇහුවා. ඒකේ අර මහත්තයා මේ කියන කාරණාව අර සාමාන්‍ය උක කීප දෙනෙක්ගෙන් මම අහලා තියෙනවා මේ අර මේ ලෝකේ මායාවක් කියන එක. මේ ඒක අර මේ මායාවක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් නෑ මහත්තයා මට. මොකද්ද මේ මායාව කියලා කියන්නේ කියන එක. මහත්මයා මේ ධර්මදේශනා කලින් අහලා නැති කෙනෙක්ද? මම සාමාන්‍යයෙන් අහනවා මහත්තයා. කෙනෙක් අහන්න නැත්තේ නේ අහනවා. ඔය ඉතින් අර මම අර අහපු ධර්මදේශනාවක් එකට මහත්තයා කියන මම මහත්තයාගේ අහපු ඒ වීඩියෝස් වල මම අහපු කීපය ඇතුලේ මහත්තයා අර ඒක පැහැදිලි වුණා මදි මට මොකද්ද මේ මායාවක් වෙන්නේ කොහොමද කියන එක. කොහොමද මහත්තයා ඒක මේ කියන්නේ අපි කොහොමද ඒක අපි රියලයිස් කරගන්න ඕනේ කොහොමද? මොකක්ද මේ ප්‍රොසෙස් එක යන්න ඕනේ? ඔව් මෙහෙමයි දැන් මේ ආයතන සංකල්පය තියෙනවනේ අපේ. ඒ කියන්නේ මේ අපේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයක් තියෙනවනේ. දැන් අපි මේ ආයතන හයෙන් මේ ලෝකය අහන්නේ දකින්නේ නේද? එහෙමයි. මේ දහම තුල විස්තර කරගෙන මහත්වෝ දැන් මේ ආයතන හය දැන් අපි ඇත්ත දෙයක් කියලා හිතන් ඉන්නේ. දැන් අපිට තියෙන දෙයක් වෙලා නේද? දැන් මේ ආයතන හයත් මහත්වෝ මේ සංකල්ප වශයෙන් තමයි අපිට ගන්න වෙන්නේ මේ දහම තුලින් බලනකොට. එහෙමයි. සමහර හාමුදුරුවෝ කියනවා මේ අර එළියෙන් හම්බ වෙනවා ලෝකයක් කියලා. ඒකනේ මහත්තයා කියන්නේ. එළියෙන් හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ බාහිරින් හම්බ වෙන්නේ නැති කෙනෙක් තමයි කතා වෙන්නේ. හම්බ වෙන්නේ නැහැ අපිට බාහිරින් කියන එක නේද? දැන් මහත්මයා අහපු ප්‍රශ්නේ දැන් මේ මායාවක් වෙන්නේ කොහොමද කියලා නේද? එහෙමයි. මායාවක් වෙන්නේ මහත්මයෝ දැන් මේ ආයතනයක් එක ආයතනයක් බලන්නකො මොකක් හරි. අපි කියමුකෝ පළවෙනි ආයතනෙම ගමුකෝ. ඒ කියන්නේ ඇස කියන ආයතනය ගත්තොත් දැන් අපිට මේ ඇහැට පේන රූප දැන් ඇහැට රූපනේ පේන්නේ නේද? රූප වෙන්නේ එහෙමයි. ශබ්ද ඇහෙන්නේ දැනෙන්නේ නැහනේ. ඇහැට පේන්නේ රූප. මේ ඇහැ කියන ආයතනය මහත්මයෝ මේ දැන් මහත්මයා අහලා තිනවද ධර්මයේ සඳහන් වෙනවා දැන් මේ චක්කු විඥානය. දැන් චක්කු විඥානයක් නේ හටගන්නේ මේ චක්කු විඥානය. අහලා තියෙනවා මහත්මයා. මම අර සාමාන්‍ය ධර්මයේ නොදන්නව නෙමෙයි මම හොඳට ප්‍රේක්ෂණය ස්ටඩි කරනවා. නමුත් අර විවිධ තැන් වලින් අහනකොට අර විවිධ අදහස් නේ කන්ෆියුස් වෙලා තියෙන්නේ. මහත්තයා කියන්නකෝ චක්කු විඥානය. චක්කු විඥානය මේ විඥානය කියන දේ මහත්මයෝ මායාවක්. ඒ කියන්නේ විඥානය කියලා දැන් බලන්න හිතලා දැන් අපිට කොහෙවත් තියෙන දෙයක් කියලා ගන්න පුළුවන්ද? විඥානය කියන එක නෑනේ ගන්න බෑ එහෙම නේද? ගන්න බෑ නේද? ඒ කියන්නේ විඥානය කිව්වත් හරි හිත කිව්වත් හරි මනස කිව්වත් මේ තුනම එකයි. දැන් මේ ඇහෙන් හටගන්න විඥානයක් තියෙනවනේ. ඒ කියන්නේ මහත්මයා දැන් යම්කිසි රූපයක් දිහා බලනකොට ඒ රූපය දැනගන්න හිතකින් දැනගන්න වෙන්නේ නේද? හිතකින් හිතෙන් කියන්නේ අපිට නේද? හිතකින් තොරව දැනගන්න විදියක් නැහැනේ. මේ දැන් අපි කියමුකෝ ඇහැට අයිඩෙන්ටිෆයි වෙන්නේ නැහැනේ රූපේ නේද? ඇහැ අයිඩෙන්ටිෆයි කරගන්නේ නැහැනේ. ඇහැ අඳුර ගන්න නැහැනේ රූපේ. ඇහැ දන්නේ නැහැ නේද? දන්නේ නැහැනේ ඒකනේ. මස් ඇහැ දන්නා නම් මේක අපේ ප්‍රශ්නයක් නැහැ අපිට එහෙම කියන්න බෑ. මස් ඇහැ දන්නේ නැහැනේ. මේ අහවල් රූපේ කියලා නේද? ඒ රූපේ නම් කරගන්නේ අපි විඥානය හරහා. විඥානය කියනවා. ඉතින් මහත්මයා දැන් මේ ඇහැට නෙවෙයිනේ ඒක හම්බ වෙන්නේ නේද? රූපේ හම්බ වෙන්නේ. රූපේ හම්බ වෙන්නේ සිතට. සිතටනේ හම්බ වෙන්නේ. දැන් හිත නැති වුණා කියලා හිතන්න. හිත නැතුනොත් එහෙම දැන් ඇහැට පේයිද රූප? නෑ නේද? ඇහැ අඳුර ගන්න බෑනේ ඇහැට. හිත නැති වුණොත්
එකපාරටම හිත නැතුණා කියලා හිතන්න. හිත නැතුණොත් රූපයක් ඇහැට පේන එකක් නැහැ නේද? නෑ පේන්නේ නෑ. ඔව් ඇහැට පේනවද කියන එකත් අඩුම තරමේ දන්නේ නෑනේ. පේනවා කියන එකත් හිතකින්මනේ හඳුනගන්නේ. හරි මත්. ඒ කියන්නේ පේනවා කියන දේම හිතක් නේද එතකොට? එහෙමයි. ඔව් ඒක තේරුණා. ඔව් ඒක හරි. ඒක හරිනේ පැහැදිලි නේද? සිත නැති වෙච්ච තැනක පෙනෙනවා කියන එකවත් නෑ අඩුම තරම. ඔව්. සිත නැති වෙච්ච තැනක. ඔව්. මේ සිතකින් තොරව එහෙමනොත් අපි කතා කරන්න බෑ. දැන් එහෙම බැලුවොත් මහත්මයා දැන් මේ ඇහැටද රූප පේන්නේ? රූප පේන්නේ නෑ මට. හිතට නේද? ඔව් ඒ කියන්නේ ඇහැට පේනවා කියලා ගන්නත් බෑනේ එහෙම බලන යනකොට නේද? බෑ. ඔව්. ඒ කියන්නේ මස් කරන්නේ අර නිකන් ඇහැ කරන්න නිකන් අර මාධ්‍ය විදියට නේද? ඒක නිකන් කෝඩිනේට් කරනවා වගේ වැඩක් කරනවා. සම්බන්ධීකරණය කරනවා. ඔව්. දැන් මේ කියන විදිහට මහත්මයා ඇහැට පෙනිලම නෑ නේ කවදාවත් රූප. අපි මේ ලෝකෙ දිහා බැලුවොත්. ඔව්. එහෙම නේද? ඔව්. අතරම මේක හරියට අර බලන් ගියාම අර නිකන් අර මේ ලෝකේ පේනව නෙමෙයි ලෝකේ හිතනවා වගේ දෙයක් වගේ. ඔව් ඒකනේ. දැන් ඇහැට බලන් යනකොට මෙහෙම මේ කතාව අනුව බැලුවොත් ඇහැ කියන ආයතනෙට පෙනිලම නැහැ කවදාවත්. නෑ ඔව්. ඇහෙන් නෙවෙයි ලෝක දිහා බලලා තින්නේ. එහෙමයි. බලලා නෙවෙයි හිතලා වගේ වැඩක්. ඔව් එහෙනම් ඒ කියන්නේ අපි මුලින් ඉඳන්ම කරලා තියෙන හිතලානේ. ඔව් මේ වෙනකම්. ඒක හරි. ඔව් දැන් ඉදිරියටත් ඕක තමයි කරන්නේ නේ. ඔව්. මොකෝ මේ ඇහැ වෙනස් වෙයි කියලා. වෙන එකක් හම්බ වෙයි කියලා නේද? ඔව්. දැන් ඉදිරියටත් කරන්න වෙන්නේ මේ හිතාගන්න මින්න තමයි වෙන්නේ ලෝකේ. මේ ඔව්. දැන් එහෙම බැලුවොත් මාත්‍යා මේ දැන් අපිට මේ පේනවනේ බාහිර මේ ලෝකයේ සාමාන්‍යයෙන් දැන් අන්ධ මිනිස්සු පේනව නේද? එහෙමයි ඔව් පේනවා. අන්ධ අයව අපි දකිනවා. අපි දකිනවනේ. ඔව්. ඒතර මහත්මයා දැන් අන්ධ අය කියලා ගන්න වෙන්නේ කවුද කියලා බලන්නකෝ. අන්ධ අය කියලා ගන්න වෙන්නේ කවුද කියලාද මාත් අහන්නේ? ඔව්. අන්ධයි කියලා ගන්න වෙන්නේ රූප පේන්නේ නැති අය නේ. ඔව් රූප පේන්නේ නැති අය ගන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර ලෝකේ අපිට පේන්න ඉන්නවා අන්ධ මිනිස්සු ඉන්නවනේ. අපි හිතනවා මේ එයාලා අන්ධයි කියලා නේ. ඔව්. ඔව් ඇස් පේන්නේ නැහැ. දැන් එහෙම බලන්කෝ දැන් අපි මේ කතා වුණ මේ කතාව තුළ මහත්මිය අන්ධයි කියලා ගන්න වෙන්නේ කවුද කියලා බලන්නකෝ. අපිත් අන්ධයි බලන් ගියා. ඔව්නේ තමන්නේ අන්ධය. කියන අපි ඇහැ තිබ්බට අපි ඇහෙන් බලලා නැහැ කියන එක. ඔව් අපි ඇහැ පේන්නේ නැහනේ. ඔව්. නේ? ඔව්. ඔය ඒ කියන්නේ තමන්ම තමයි අන්ධයා නේ. අපි අඳුනගෙන නැහැ ඇහෙන්. ඔව්. ඉතින් මහත්මයා මේ දැන් මහත්මයා අහපු ප්‍රශ්නෙට අර මුලින් ඇහුවානේ මායාව කියලා. ඒක මහත්මයා වෙන්නේ දැන් මත් ඇහැට අපේ මේ රූප පේන්නේ නැත්නම් අපේ හිතට විඥාණයටම නම් මේ අපි හිතන ලෝකයක් නම් තියෙන්නේ විඥාණය කියන දේ මහත්මයෝ දැන් මහත්මයා අහලා තියෙන විදිහට ධර්මයේ සඳහන් වෙලා තියෙනවානේ දැන් ඔය විඥාණය කියන එක මායාවක් විද්‍යාකාරයක් කියලා බුදුහාමුදුරුවෝ උපමාවක් දුන්නා කියලා අහලා තියෙනවා. උපමාව ඒක අහලා දෙනවා. මම අර මහත්යකට කියනවානේ අර කේලි කඳක කතාවකුත් කියනවානේ අර ලීඩි කෙනෙකුට. ඔව් ඒ සංස්කාර කියන දේවල් සංස්කාරය සම්බන්ධයෙන් ඔව් ඒක. ඔව් අරටුවක් හොයනවා වගේ කියලා නේද ඒ වගේ. ඔව් විඥානේ මායාවක් කියනවානේ ඔව්. ඒ වගේ උපමා පහක් දීලා තියෙනවනේ. එහෙමයි. ඔව් මේ මහත්මයා දැන් විඥානය කියන දේ මේ බැලුවම විද්‍යාකාරයක් වගේ. ඒ කියන්නේ මේ මායාකාරයක අර මැජික් පෙන්වන කෙනෙක් වගේ. ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඒ වෙලට හටගෙන ඒ වෙලට ඊට පස්සේ නිරුද්ධ වෙනවා. එක ශරණයක් තුලම හටගෙන සමුදය වෙලා නිරෝධ වෙලා යනවා. ඒ කියන්නේ එක දිගටම පවතින හිතකුත් නැහැ. හරිද? එහෙම දෙයක් තමයි. ඒක කියන්නේ අන්න එතන මහත්ය පොඩි පැහැදිලි කිරීමක් කරගන්නොත් හටගෙන නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මේ ඒ කියන්නේ එතන මේ අර අපි සාමාන්‍ය මම අහලා හේතු සම්බන්ධ වෙලා හේතු එනකොට හැදෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා ඒ කතාවදී කියන්නේ. ඔව් ඒ ඔය තින්නම් සංගති පස්සෝ කියන තැනනේ මහත්ය කියන්නේ නේද? ඒ කියන්නේ හේතු ඇති වෙන ඔව් මොන ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන ඒ කලමනා ටික සම්පූර්ණ වුණාම තමයි මේ ඔක හිත කියන එක හටගන්නේ කියලා. ඔව් ඒ කියන්නේ මේ රූපයයි ඇහැයි ඒ දැනගන්න විඥානයයි තුනේ එකතුව තමයි විඥානය හටගන්නේ කියලා මේ මහත්ය කියන්නේ නේද? ඔව් ඒක හරි. ඒතන තමයි.
ඒ හැදෙන විඥානේ මහත්මයා සමුදය තුලම නිරෝධ වෙනවා කියලා මම කියන්නේ. හටගත් තැනම නිරෝධ වෙනවා. දැන් ඒ හිත ස්ථිර හිතක් නෙවෙයි නේද? නෑ ඒක අර සිතේ තියෙන ආයු කාලයක් හිටි බොහොම කෙටි ආයු කාලේ නේ. ඔව්. ඒ කියන්නේ ක්ෂණයක් වගේ. ඔව්. චිත්තක්ෂණයක් වගේ මේ හටගත්ත තැනම නිරෝධ වෙනවා. මේ ඒ සැනකින් නිරෝධ වෙනවා. ඒ කියන්නේ ඒක ස්ථිරතාවයක් නැහැනේ. එහෙමයි. නමුත් අපිට වෙලා තියෙන්නේ දැන් මේ එක දිගටම පවතින හිතක් වගේ තමයි දැන් අපිට පේන්න තියෙන්නේ. පේන්නේ. ඔව්. නමුත් මහත්මයා ඒක ඊයේත් තිබුණා අදත් තියෙනවා එකක් තියෙනවා වගේ එහෙම එකක්. ඔව්. මුලින් ඉඳන්ම දැන් පොඩි කාලේ ඉඳන්ම මරණ කාලෙම එක දිගටම එක හිතක තමයි ඉන්නේ කියලා හිතන්නේ. ඉන්නේ කියලා. මමත් ඉන්නවා එහෙම ලෝකෙකුත් තියෙනවා කියලා. ඔව්. නමුත් මහත්මයා වෙන්නේ ඇහැට රූපයක් පේනකොට විඥානය හට ගන්නවා. චක්කු විඥානය. එහෙමයි. ඔව් හට ගන්නවා නැති වෙනවා. ඊට පස්සේ දැන් කනින් ශබ්දයක් අහනකොට එතන සෝත විඥානය හට ගන්නවා නිරෝධ වෙනවා. එතනදී අර ඇහැ චක්කු විඥානය කියන එක නිරෝධ වෙලා තමයි අතන සමුදය වෙන්නේ කන කියන ආයතනේ සෝතේ. හරිද? ඔව්. එහෙම දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් එතකොට මහත්මයා බලන්න දැන් මේ චක්කු විඥානය කියන දේ හට ගන්නවද බලන්නකෝ. ඒ කියන්නේ දැන් හිත කියන දේ අපිට තනක් පනවන්න බෑ නේද? කොතනද කියලා පෙන්වන්න බෑ නේද? දැන් මේ හිතේ ස්වභාවය බලන්න මහත්මයා. ඔව් ඒක පෙන්වන්න බෑ වත් ඒක හරි. ඔව් අපි සරලව කතා කරොත් මහත්මයා දැන් අපි හිතන් ඉන්නවා මේ කය ඇතුලේ හිත තියෙනවා කියලා නේද? ඔව්. ඔව් දැන් මේක කපලා කොටලා බැලුවොත් මහත්මයෝ හිතක් හොයාගන්න පුළුවන්ද? නෑ එහෙම අවයවයක් නෑනේ. එහෙම දෙයක් නෑ නේද? නෑ ඔව්. ඒක අර ශක්ති ප්‍රභවයක් වගේ නේද? ඔව් ශක්තියක් කියලා මොකක් කිව්වත් ඉතින් ඒකේ ඇති දෙයක් තියෙනවා. ඔව් ඒක ගන්න කියලා දෙයක් ඉතුරු නෑනේ ඔව් ඒක ස්පර්ශයකට මේ වෙන්නේ නැත්නම් ඉතින් ඒ කියන්නේ භෞතික නෑනේ ඒකනේ. ඔව් ස්පර්ශ වීමක් නෑනේ. ඒ කියන්නේ ඝනත්වයෙන් හමු වීමක් නෑනේ. ඔව් මේ ඉතින් එන්න එහෙම දෙයක් තමයි ඔය හිත කියන්නේ. දැන් ඒකත් මහත්මයෝ දැන් තියෙන දෙයක්ුත් නෙවෙයි. ඒ වෙලට හට ගන්න දෙයක්ුත් මේක. එක දිගටම පවතින දෙයක්ුත් නෙවෙයි. නෙමෙයි. ඒක අනිත්‍ය කියන එකට හොඳම උපමාව තමයි හිත කියන එක. ඔව්. හිත කියන දේ. රූපයටත් වැඩි මං හිතන්නේ මාත්‍යා. රූපයේ ශබ්දයට වැඩි ඒ කියන්නේ ඔක්කොම සිත තමයි. නමුත් අනිත්‍ය කියන එකට තව වචනයක් තමයි හිත කියන්නේ. ඔව්. හිත ගන්න පුළුවන්. ඔව්. ඔව් අනිත්‍ය ස්වභාවයම තියෙනවනේ ඒක නේද? ඔව්. මේ දැන් මේ තියෙන දෙයක් නෙවෙයි නිසා මහත්මයා මම දැන් ඉස්සල්ලා කිව්ව විදිහට බැලුවොත් මේ හිත කියන දේ දැන් අර අපි කිව්වනේ එක සෙනෙකදී ඇති වෙනවා කියලා. හට ගන්නවා කියලා. ඇත්තටම හට ගන්න දෙයක්වත් නැහැ නේද? ඝනත්වයේ මුකුත් නැත්තම් හිත කියන දේ. හට ගන්නවා කියලා හිතන් හිටියට හට ගන්න දෙයක්වත් නැහැ නේ. හට ගන්නෙත් අර මනෝමය විදියට තමයි හට ගැනීම. ඔව් මනෝමය විදියට මුකුත් නැහැනේ දැන් අර සිහිනයක් වගේනේ. ඔව්. දැන් හිත කියන දේත් ඇත්තටම බලන් ගියොත් මහත්තයා අර සිහිනයක් වගේ දෙයක් නේ. මුකුත් ගන්න දෙයක් නැහැනේ. ඊනක් වගේ. ඔව් ගන්න දෙයක් නැති තැනම අර හිතක් දැන් සමුදේ වෙනව නේද? ඒ කියන්නේ හට ගන්නවා කියලා කිව්ව නේද? ඔව්. ඒ හට ගන්නේ මොකද්ද එතකොට? ඒ කියන්නේ සිහිනයක් වගේ. හට ගන්න දෙයක් නැහැ. ඔව්. ඔව් එතනදී මහත්මයා මේ හිතක් හැදිලම නැහැ කවදාවත්. අපි එහෙම හිතන් හිටියට. ඔව්. හරි. නමුත් මහත්මයා ඒක ගැඹුරු වැඩි නම් දැන් අර මායාවක් වෙන තැන අපි කතා කරමුකෝ. දැන් ඇත්තටම මේක දැන් අපේ හිතම නම් අපි මේ බාහිර විදිහට දකින්නේ. ඇත්තටම හිත කියන දෙයක් මේ ශරීර කුඩු ඇතුළවත් නැත්තම් අපිට හොයාගන්න. දැන් ඒ සිහිනිය විදිහට තියෙන හිත නම් මහත්මෝ පේන්නේ දැන් ඒකේ ගන්න දෙයක් නැත්නම් දැන් ඒකට අපිට මොකද්ද කියන්න වෙන්නේ කියන්නේ මහත්මයා මම කියන්නේ. මට කියන්න එක. මොකද්ද අපි වචනින් කියන්න වෙන්නේ? ඔය හිත කියන දෙයට වචනෙන් මොකද්ද කියන්න වෙන්නේ? ඒ කියන්නේ ගන්න දෙයක් එහෙම අල්ලන්න හැකියාවක් නැත්නම් භෞතික දෙයක් නෙවෙයි නම් ඉතින් අර මායාව වගේ තමයි. මායාව කියලා විතරයි මේ කියන්න වෙන්නේ. ඔව්. ඕනනම් සිහිනය කියලා කියන්න පුළුවන්. ඔව්. මේ මිරිගුවක් කියලා කියන්න පුළුවන්. ඔව්. ඔව් ඉතින් ඒකත් වචන ටිකක් විතරයි ඉතින්. ඒක මුකුත් මම නම් හිතන්නේ මේ හිතට උපමාවක්වත් කියන්න පුළුවන් කියලා. ඔව්. දැන් එන්නේ හිත තමයි මහත්තුන මේ බාහිර පේන්නේ. මාතේ දැන් ඔය ඉන්න තැන පේනව නේද? ඔව්. ලෝකයක් කියලා දකින්නවනේ. ඇහෙන් විතරක් දකින්න ලෝකයම ඔය හිත.
දැන් ඒකවල මහත්මයා දැන් මේ ලෝකය කියලා පේනව නේද? දැන් මහත්මයා ඔව් මුලින් කිව්වා නේද දැන් මේ මගේ හිතම තමයි පේන්නේ කියලා. එහෙමයි. දැන් ඒතකොට මෙහෙම ලෝකයක් තියෙනවද කියලා බලන්න පොඩ්ඩක්. කල්පනා කරලා. ලෝකය කියන්නේ එතකොට හිතම තමයි වෙන්නේ නේද මහත්තයා? ඔව් හිතම තමයි ලෝකය. දැන් ලෝකයක් එළියේ තියෙනවද එතකොට? ලෝකයේ එළියේ දෙයක් නැහැ කියලා ගන්න පුළුවන් මහත්තයාට. එළියේ දෙයක් තියෙනවා හැබැයි ඒක හිතන් ඉන්න එක නෙමෙයි නේද? එහෙමද? ඔව් එළියේ දෙයක් නැහැ කියලා මහත්මයා කිව්වොත් දැන් බලන්න දැන් එළියේ දෙයක් තියෙනවනේ පේන්න. ඔව් දැන් මම පන්සලක ඉන්නේ මේ වෙලාවේ. දැන් මට මේ ඒකේ මේ 8:20 දුහම්දුරුගේ රූප ටික දැන් මේ තියෙනවා මෙතන මං අල්ලනකොට මට හවු වෙනවා ගණට. ඔව් ඒ අල්ලන ඒ දැනීම වෙනයිනේ මහත්මයා. ඒක මේ අපි මේ කතා කරන්නේ නැතුව යමු දැන්ටම. ඒ කියන්නේ දැන් අපි ඇහැ ගැන විතරනේ කතා කරේ. ඔව් ඔව් ඇහෙන් ලියාගෙන බලමුකෝ. ඔව් දැන් ඇහැට රූපේ විතරක් අපි කතා කරමු. රූපේ විතරක් කතා කරොත් දැන් බුදු පිළිම ටික පේනවනේ මහත්මයාට. එහෙමයි. ඔව් බුදු පිළිමේ විදිහට දැන් රූපයක් පේන්නේ. දැන් අපි අර මුලින් කතා වුණ විදිහට දැන් මස් නැහැ දන්නේ නැහැ නේද බුදු පිළිමේ කියලා. නෑ අඳුරන්නේ දන්නේ නැහනේ. ඒක කියන්නේ මම තමයි කියන්නේ මට. ඔව් මහත්මයා හිතන කියන්නේ. ඔව්. ඔව්. නමුත් බුදු පිළිම මට වෙනම පේනවා මේ පන්නම් කර බුදුහාමුදුරුවෝ මේ දන් කර ඒ නම් ටික මං ඇහෙන් දෙවුනට මගේ හිත තමයි මේ කියවන්නේ නේ මාත් ඒවා. ඔව්. ඒ හිත තමයි කියවන්නේ මේ හිත තමයි පේන්නේ. පේන්නේ හිත තමයි පේන්නේ. ඔව් මහත්මයාට දැන් මම පොඩි වැඩක් කරන්නම් කෝක මේ පොඩ්ඩක් අවබෝධ වෙන්නම. දැන් මහත්මයා දැන් මම කියනවට ඔය ඉන්න තැන බුදු පිළිමය දිහා බලන් ඉඳලා පොඩ්ඩක් ඇස් දෙක පියාගන්නකො. හරි. දැන් මහත්මයාට බුදු පිළිමේ මේ පේනව නම් පේන්නේ කොහොමද කියලා බලන්න පොඩ්ඩක්. දැන් පේන්නේ කලින් බලපු එක දැන් ඉමේජ් එකක් විදිහට කියනවා නිකන් හිතේ. ඔව් හිතේ කියලා තමයි ගන්න වෙන්නේ නේ. ඔව්. එහෙම පේනවනේ. හරි. ඔව්. දැන් පේනවා කියන්නත් බෑ නිකන් අර නිකන් මතකයක් වගේ තමයි තියෙන මතක ඡායාව. හරි. ඔව් මතකයක්. ඒකේ රූප සරහනක් පේනවනේ. ඔව්. හරි. බුදු පිළිමයක් පේනවා. පාට ඔක්කොම තියෙනව නේද? ඔව්. හරි. දැන් මහත්මයා ඇස් දෙක අරලා බුදු පිළිම දිහා බලන්නකෝ. හරි. හරිනේ. දැන් අර කලින් පෙනුණා නේද? ඔව්. ඒක තමයි මහත්මයා දැන් ඔයලී පේන්නේ. මට ඒක හවුන්නේ නැහැ මට. ඒක තමයි කලින් පෙනුණා නේද රූපය? ඇස් දෙක පියාගත්තාට පස්සේ. ඔව්. ඒ රූපය තමයි මහත්මයා ඔය දැන් එළියේ පේන්නේ. ඔව්. දැන් ඇස් දෙක පියාගත්තාට පස්සේ මහත්මයාගේ හිත ඇතුලේ තිබ්බද බුදු පිළිම? හිතේ මම කියන්නේ. හිතේ රූපයක් නැවුණා. හරි බුදු පිළිම තිබුණාද? බුදු පිළිමයක් ඔව් ඝනත්වයෙන් කියලා ඝන සංඥාවෙන් එහෙමත් එකක් තිබුණේ නැහැ නේද? තිබුණේ නැහැ නේද? ඒක සිතුවිල්ලක් විතරයි. ඒකනේ. දැන් එළියේ පේන්නේ තෝකම කිව්වනේ මම. ඔව්. දැන් එළියෙත් එහෙනම් බුදු පිළිමයක් කියලා හම්බ වෙන්නේ නැහැ නේද? නෑ නේද? හරි ඒක හරි. දැන් ඒක මට වැටහුණා. ඒ කියන්නේ අර ඇහැ වහගෙන ඉන්න මොහොතේ තියෙන එකම තමයි අර ඇහැ අරන් ඉන්න මොහොතේ තියෙන එකටත් මහත්ය කියන්නේ නේද? ඔව් හරියටම හරි මහත්මයා. ඇහැ පියාගෙන ඉන්න මොහොතේ තියෙන ඒ හිතම තමයි එළියේ ඔය පේන්නේ. අපි දකින්නවා කිව්වට මේ ඒක අර ඒක මැවෙනවා වගේ දෙයක්. මැවෙනවා වගේ දෙයක් තියෙනවා. අර ඉස්සල්ලා මේ ඇස් දෙක පියාගත්තට පස්සේ මැවුණා නේද? මැවුණා. ඔව් ඒකම තමයි. ඔව් ඒක තමයි. දැන් මේ ඇහැ අරන් ඉන්නකොටත් වෙන්නේ ඒකම තමයි නේද? ඔව් දැන් එළියට බාහිර වෙලා පේනවා ඒක. ඔව්. දැන් මහත්මයා දැන් ඇස් දෙක පියාගත්තට පස්සේ ඒ තිබ්බ දේ ඇත්ත වුණා නම් හිතේ තිබ්බ බුදු පිළිමේ ඇත්ත වුණා නම් මහත්මයෝ දැන් එළියේ තියෙන එකත් ඇත්තනේ. ඔව්. දැන් මට වෙලා තියෙන්නේ අර ඇහැ වාගෙන ඉන්නකොට ඒක ඇත්ත වුණේ නෑ. දැන් මේක ඇත්ත කරන් ඉන්නවා. මම ඒකද මහත්තයා. ඔව් ඒක තමයි රැවටීම අවිද්‍යාව. ඒක තමයි මායාව කියලා මහත්තයා කිව්වේ නේද? ඔව්. මායාව පෙන්නේ අර හිතේ තියෙන එකම තමයි එළියේ පේන නිසා. එළියේ පේන නිසා. ඔව්. හිතේ තියෙන මහත්මයෝ උපාදාය රූපේ. ඒ උපාදාය රූපේ තමයි එළියේ පේන්නේ. ඔව්. ඉගෙන එළියෙන් එකක් හම්බ වෙලාම නෑ අපිට. ඔව් එහෙම බලන් ගියොත් තමයි අපි විඳලා තියෙන්නේ. අතුලෙන්ම තමයි අපි ලෝකේ විඳලා තියෙන්නේ. දැන් මහත්මයාට ඔහොම බලන් ගියොත් එහෙම දැන් මේ අතීතේවත් කවදාවත් මේ බාහිරින් මුකුත් හම්බෙලා තියෙනවද බලන්න. නෑ. ඔව්. රැවටිලා නේද ඉඳලා තියෙන්නේ. ඔව් කියන රැවටීමක් කියන්නේ මාරවර.
ඒකට දරුවොත් ඔය කතන්දරේ තමයි මහත්තයා නේද? අපි දරුවෝ බිරිඳ හැම දෙයක්ම ගන්න මහත්මයා. අම්මා තාත්තා ඔව්. ඇතුලේ එළියෙන් හම්බ වෙලාම නෑ. අපි ඇතුලෙන් හදාගත්ත උපාදාය. ඔව් ඉතින් මහත්මයා වෙන්නේ දැන් බුදු පිළිමේ හමු වුණා නම් අනිත් අය ගැන කවර කතාවද කියන්නේ? ඔව්. නේද? එහෙම බැලුවා. ඔව්. ඒක මාර එන්ලයිට්මන්ට් එකක් ඒ මහත්තයා කිව්වට පස්සේ නිකන් අර කඳුරුත්තා වගේ වුණා නිකන්. මේ ඔව් මහත්තයා අහන්නකෝ. දැන් එතකොට දැන් මහත්තයා ඕක අපි දැන් මේක දැන් අපි ඔය දැන් මම දැන් මේක මම වටහා ගත්තට මම හිතන්නේ මේක මම අර ප්‍රත්‍යක්ෂයට ඇවිල්ලා නෑනේ මහත්තයා නේද? මං හිතන්නේ ඒක එහෙමයි වෙන්නේ නෑ නේ. එහෙමද වටහා ගත්ත පමණින් ප්‍රත්‍යක්ෂයට එන්නේ නෑනේ නේද? ඔව් ප්‍රත්‍යක්ෂය අපි කියන්නේ බැහැ ගන්නවා වගේ තත්ත්වයකට නිකන් ඒක සීසන් වෙනවා වගේ එකක්. එතකොට දැන් අපිට දැන් මහත්තයාට මේ අභියෝගය දැන් මේක තියෙනවා දැන් අපිට රැකියාවල් කරනකොට ඒ තැන්වලදී අපිට මිනිස්සු ඊට අභියෝග වෙනවා මේ සමාජ දැනුම් දැනගන්නවා අපි ආදුමන්ස් දැන් ඒවටත් මේකම ඇප්ලයි කරන්න පුළුවන් නේද අපිට මේ ඔව් පුළුවන් එන්න දැන් මෙහෙම බලමු මහත්මයා දැන් මහත්මයා මුලින්ම මගෙන් අහපු ප්‍රශ්නෙට මම උත්තරේ මේ වටෙන් අරන් ඉන්නේ හොඳේ ඔව් දැන් ඊළඟට බලමු මහත්මයා දැන් මහත්මයාගේ පැත්තෙන් ඔක මට කියවෙන්න ඕන හරිනම් කමක් නැහැ මම කියන්නම් කොහේම දැන් එළියේ රූපය අපි ওই විදිහට විදර්ශනා කරා හරි ඒක දැන් ප්‍රත්‍යක්ෂ වුණානේ මහත්මයාට දැන් මේ මොහොතේ අවබෝධ වුණානේ ඒක එහෙමයි ඔව් ඒක මායාවක් තමයි එළියේ පේන්නේ කියලා අවබෝධ වුණා නමුත් මහත්තයා දැන් ගිහිල්ලා බුදු පිළිමේ දැන් හිතන්නකෝ මේ බුදු පිළිමේ එළියේ තියෙන බවටම මහත්මයා මෙච්චරම රැවටිලා ඉන්නේ මොකක් හින්දාද කියලා කියන්න මට පොඩ්ඩක් නෝනින් පොඩ්ඩක් කල්පනා කළා මහත්මයා කියන්න මට ඇයි මේ බුදු පිළිමේ දැන් හරි මේක මායාවක් තමයි එළියේ පේන තියෙන දෙයක් නෙවෙයි මේක මගේ හිත තමයි මේ එළියේ පේන්නේ එහෙනම් හිතේ බුදු පිළිමයක් තිබ්බේ නැහැ එහෙනම් එළියෙත් නැහැ ඒක හරිනේ ඔව් ඒක නමුත් දැන් මෙතන අපි රැවටෙනම තැනක් තියෙනවනේ මෙතන බුදු පිළිමයක් එළියෙන් තියෙන බවටම රැවටෙන තැනක් තියෙනවා දැන් තව ඒක අර අවිද්‍යාව නේද මහත්තයා ඔව් අවිද්‍යාවත් හරි ඔව් තව බලන්න පොඩ්ඩක් රැවටෙන තැනක් තියෙනවා එළියම තියෙන බවට එළිය ඒක අපි මේ ප්‍රත්‍යක්ෂයෙන්ම එළිය තියෙන බව විශ්වාස කරන එකට ඔව් නෑ මෙහෙම වුණොත් දැන් කවුරු හරි මහත්මයාගෙන් ඇවිල්ලා අහනවා මේ බුදු පිළිමේ මෙතන තියෙනවද කියලා අහනවා ඉන්නේ ඔව් තියෙනවද කියලා අහුවා කියමුකෝ ඊට පස්සේ මහත්මයා කියනවා ඔව් තියෙනවා කියලා දැන් ඒ පුද්ගලයා කියනවා නෑ නෑ ඔතන බුදු පිළිමයක් නෑ කියලා කියනවා කියමුකෝ ඊට පස්සේ මහත්මයා මොකද්ද කරන්නේ බුදු පිළිමයක් නෑ කිව්වොත් කවුරු හරි රාජුත් මම අත ගාලා බලනවා නැත්නම් තව කෙනෙක්ට ගෙන ඒ කියන්නේ අල්ලලා පෙන්නනව නේද මහත්මයා අල්ලලා පෙන්නනවා මේ තියෙන කියලා ඒක තමයි මහත්මයා මම අර උත්තරේ තව කෙනෙක් ලව්ව කියවනවා නම් කියන්නත් පුළුවන් වුණා මේ මෙතන තියෙනවනේ කියලා සාක්ෂිකාරයෙක්වත් ඔව් සම්බන්ධ කරගන්නවා ඔව් එහෙනම් මහත්මයා දැන් අපිට මේ බාහිරේ තියෙනම වෙලා තියෙන්නේ තියෙන බවටම වෙලා තියෙන මහත්මයෝ මේ අපිට මේක ස්පර්ශ කළා අල්ලලා බලන්න පුළුවන් නිසා නේද ඔව් මේක කාටවත් කිව්වට මේ කියන්නේ ඒ කියන්නේ පිළිගන්වන්න බැරි අපිට ඒ කියන්නේ මේක නෑ කියලා ඔප්පු කරවන්න බැරි මේ අල්ලලා බලන්න පුළුවන්කම තියෙනවානේ ඒක අපිටත් අර මේ අපිට හේතු ගන්නවන්න බැරි ඒකයි හේතුව මහත්තයා මං හිතන්නේ අපිට තලලා බලන්න පුළුවන් නේද ඔව් තමන්ටත් වෙලා තින්නේ තමන්ගේ හිතට හේතු යන්නේ නැත්නම් ඒකයි ඔව් මේක අපි මේ අල්ලනකොට අහු වෙනවා අහු වෙනවා මං අර ඉස්සර කිව්වා වගේ මට දැන් මේ අහු වෙනවනේ මෙතන කියලා මහත්තයා ඒක මුලින් කිව්වා මට පල්ලාසනේ කියලා ඔව් ඒ ස්පර්ශය මේ දැන් දැන් අපේ අතින් අල්ලනවා බුදු පිළිමේ. එතකොට අහු වෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඒකට මහත්මයා දැන් ඒකට කියනවා අපි දැන් අපි මෙහෙම කියමුකෝ. දැන් අල්ලනකොට දැනීමක් හම්බ වෙනව නේද මහත්මයා? ඔව්. මහත්මයාට දැනීමක් හම්බ වෙනවනේ බුදු පිළිමේ අල්ලනකොට. දැනෙනවා. ඔව්. ඒකට තමයි මහත්මයා කියන්නේ කාය විඥානය කියලා. ඔව්. අපි මුලින් කතා කරේ චක්කු විඥානය ගැනනේ. චක්කු විඥානය ඔව්. දැන් මේ කය විඥානය ගැන තමයි දැන් කතා කරන්නේ. ඔව්. එතකොට මහත්මයා දැන් මහත්මයා ගිහිල්ලා බුදු පිළිමේ අල්ලනවා. හරියි. බුදු පිළිමේ අල්ලනකොට දැනීමක් හම්බ වෙනව නේද? ඔව්. ඒ දැනීම මං අහන්නේ මහත්මයාට ඒ දැනීම පේනවා. දැනීම පේන්නේ නැහැ. පේන්නේ නැහැ නේද? නෑ ඒක කවදාවත්
ඒ කියන්නේ ඇහැකට ගන්න ගෝචර වෙන එකක් නෙවෙයි නේද? ඔව් ඇහැට ගන්න බෑනේ. ෆීලින් එක කියන එක ඇහැකට එන්නේ නැහැ. කනට ඇහෙන්නෙත් නැහැ නේද? කනට ඇහෙන්නෙත් නැහැ. ඔව්. ඔව්. ඒක කයට දැනෙනවා කියලා ගන්න පුළුවන්. හරි ඒක දැනීම කියන දේ දැනීමක් විතරයි. ඒ දැනීම කියන දේ පේන්නේ නැහැ කොතනටවත්. ඒ කියන්නේ නේ. නෑ. ඔව් ඔව්. ඔව් දැනීමක් විතරයි. සෙන්සර් දෙකක් ඩිෆර් කියන්නේ වෙනස් වෙච්ච සෙන්සර් දෙකක් නේ එතන ඇහැ කියන්නේ කය කියන්නේ. ඔව් දැන් මේ කාය විඥානය ගැන අපි කතා කරොත් මහත්මයා දැන් මහත්මයා ගිහිල්ලා මේ බුදු පිළිමේ අල්ලනවා එක අතකින්. හරිනේ? ඔව්. අල්ලනකොට මොන දැනීම හට ගන්නවා. ඔව්. ඒ දැනීම මං අහනවා මහත්මයාගෙන් මස් අත දන්නවද? මම බුදු පිළිමේ ඇල්ලුවා කියලා. නෑ. ඔව්. දන්නේ නැහැ නේද? නෑ ඒකත් අර මහත කිව්ව කලින් කතා කරා වගේ හිතම තමයි කියන්නේ නේද? ඔව් බුදු පිළිමේ දන්නෙත් නෑ නේද මේ මගේ අත බුදු පිළිමේ ගෑවුනා කියලා? නෑ. දන්නේ නෑනේ. නෑ. දැන් ඒක කියන්නේ කොහෙන්ද? ඒකත් අර සිතුවිල්ලක්ම තමයි. සිතුවිල්ලක්ම තමයිනේ. සිතුවිල්ලකින් නේද කියන්නේ? මම ගිහිල්ලා බුදු පිළිමේ ඇල්ලුවා කියලා. ඔව්. දැන් එතන උපදින්නේ කාය විඥානෙ. කාය විඥානය. ඔව් කාය විඥානය කියන්නේ අර දැනීම කියන දේ හට ගන්න තැන අපි හිතකින් දැනගන්නවා මගේ අතින් ඇල්ලුවා බුදු පිළිමේ කියලා. එහෙමයි. ඔව්. ඔව් නමුත් මෙතන වෙලා තියෙන මහත්මයෝ ඔතන ලොකු මේ ගැටයක් තමයි මහත්මයෝ තියෙන්නේ මෙතන මේ ලොකු ගැඹුරු කතාවක් තියෙන්නේ. ඒ කියන්නේ මහත්මයාටම ඒක තේරෙන්න ඕනේ. දැන් මහත්මයාගේ ඇහැට පේන රූපය ගැන අපි මායාවක් කියලා කතා කරානේ. ඔව්. එතකොට බුදු පිළිමේ මහත්මයාගේ අතයි පේන්නේ. මොකටද? ඒකත් හිත. ඔව් හිතට පේන්නේ. හරි ඔය ඇහැට පේන විදිහට තියෙන්නේ. ඔව්. ඇහැ කියන ආයතන ගැන අපි කතා කරලා ඒක මායාවක් කියලා ඔප්පු කරගත්තානේ. ඔප්පු කරගත්තානේ. ඔව් ඒකේ මුකුත් නැහනේ. නෑ. ඒ කියන්නේ ඒක ශුන්‍යයි. ඒ කියන්නේ බුදු පිළිමකුත් නැහැ අතකුත් නැහැ නේද එහෙම බලන් කියලා. අතකුත් නැහැ. ඔව්. හරි. ඒක මායාවක් තීනයක්. ඒක අයින් කළාම දාන්න වෙනවා. මුකුත්ම නැහැ කියලා ගන්නකෝ. හරි. දැන් මහත්මයා ගිහිල්ලා දැන් අල්ලුවේ මොකද්ද? බුදු පිළිමේ තමයි කියලා තමයි අල්ලන්නේ. ඉතින් බුදු පිළිමේ අතයි අපි අයින් කරන්නේ ඇහැට පේන රූපේ විදිහට. ඔව්. ඒ දෙක අයින් කරන්න ඕනේ. දැන් අර අල්ලන්නේ අර සිතේ හටගත්ත එකද? හිතේ හටගත්ත එක තමයි අර එළියේ පෙනුනේ නේ කලින්. එළියේ පෙනුනේ. ඔව්. ඇහෙන් පෙනුනේ හිතේ හටගත්ත එක. හිතන් ඉන්න එක අල්ලනවා. හිතන් ඉන්නවා ඒක කියලා හිතාගෙන අල්ලනවා. ඔව් හිතාගෙන අල්ලනෝනේ. ඔව්. අල්ලුවම හිතනව නෙවෙයි හිතාගෙන අල්ලනවා. ඔව්. හිතාගෙනම අල්ලනවා. දැන් ඔය කාය විඥාණයෙන් ඔය අල්ලන දෙයින් හම්බ වෙද මොකක්ද? නැහැනේ. එතන හම්බ වෙන්නේ නැහැ නේ. එතරම් හම්බ වෙන්නේ නැහැ. ඔව්. දැන් අපි හිතාගෙන මේ මහත් ඒක අල්ලන්නේ දැන් අපි ඇස්පේන් නැති කෙනෙක්ට කළු ගලක් දීලා අත ගාලා අල්ලලා කිව්වොත් මේ බුදු පිළිමේ වාරලානේ එයා හිතාගන්න එකම තමයි අපි ඉන්නේ. අන්න ඒ වගේ මහත්මයා. ඔව්. දැන් යාට එතන මේ අර කළුගල කියන කළුගල බුදු පිළිමයක් වෙනවා. ඔව්. අන්න ඒ වගේ. දැන් කළුගල බලන් දැන් ඒතර මහත්තයා කළුගලක් නැහැ බුදු පිළිමෙත් නැහැ. ඒක මහත්තයා දෙකම අරගිනේෂන්. ආතන අර විදිහට බලන්න. මේ ඇහැ කියන ආයතනේ දැන් අපි බැලුවා හිත තමයි අපේ එළියේ පේන්නේ. ඒ හිතේ මුකුත්ම නැහැ. හරි ඒකත් කමක් නැහැ. දැන් ඒක අපි අයින් කළා දැම්මා. ඒ මුකුත් නැති නිසා. එතකොට බුදු පිළිමේ අතයි කියන්නේ රූපයක් ඇහැට පේන. ඒක දැන් කොහොමත් මේ ශුන්‍යතාවයක් තියෙන්නේ. ඒක අයින් කරන්න වෙනවා. ඒක අයින් කරාට පස්සේ දැන් අපි ගිහලා මේ අතින් අල්ලනවා කියන එක උඹරුනේ මහත්තයෝ. ඔව්. අත නෑනේ. ඔව්. බුදු පිළිමෙත් නෑනේ. දැන් එතකොට මෙච්චර කාලෙ මම බුදු පිළිමයක් අල්ලලා තියෙනවනේ මොකක්ද අල්ලලා තියෙන්නේ මහත්තයෝ? ඔව්. දැන් ওই විදිහට තමයි මහත්මයා අපි මේ සෑම රූපයක්ම ස්පර්ශ කරන්න ගියාම ඔන්නෝක තමයි වෙන්නේ. ඔව්. ඒක පැහැදිලිවම මායාවක් තමයි අපි ස්පර්ශ කරන්නේ ලෝකේ කියලා නේද මහත්තයා? ඔව් කවම දායකවත් මහත්මයා මේ කාය විඥාණයට මොකද හම්බෙලා තියෙනවද බලන්න ඔය කියන විදිහට. නෑ. මොකත්ම හම්බෙලා නෑ නේද? ඔව්. හයිතම බලන් ගියාම හම්බෙලා නෑ මහත්තයා නේද? හයිතම.
ඔව් හයරම එහෙම තමයි. ඔය අපි දැන් කතා කරේ මහත්මයෝ ඇහැ කියන ආයතනයයි කාමේ කාය විඥානය කියන ඔය කය කියන ආයතනය ගැන තමයි කතා කරේ. අනිත් ඉතුරු මේ තුන හතරත් ඔය විදිහම තමයි. ඒ කියන්නේ හය මේකේ නරඹේ. ඒ කියන්නේ මේ අර ස්පීකර් හයකින් අපිට බොරු කියනවා වගේ වැඩක්. ඔව්. ස්පීකර් හයක් වටේට හයි කරලා අපිට බොරු කියනවා. ඔව්. දැන් මහත්මයාට මේ මායාව තේරුණාද? ටිකක් අනිවාර්යෙන් ඒක හරියටම පැහැදිලිවම ඒක. කඳුළු වෙන්නම වගේ පැහැදිලි. දැන් එතකොට ඒක අපි අල්ලගන්න හින්දා තමයි අපිට දුක එන්නේ නේද මහත්තයා? ඔව් දුක කියන දේ දැන් අපිට එනවනේ. දැන් දුක කියන දේම බොරුවක් නේ මහත්මයා බලන්න ගියා. දැන් ඔය කියන විදිහට අපිට දැන් මේ කාය විඥානේ ලෝකේ බොරුවක් නම් දුකත් බොරුවක් වෙන්නේ. ඔව් දැන් කාය විඥානයයි ඇහැට පෙන මේ චක්කු විඥානීය කතා කරන්නේ. චක්කු විඥානයයි කාය විඥානයයි දෙකම බොරුවක් නම් කවමදාකවත් අපි රූපයක් ස්පර්ශ කළා නැත්නම්. ඔව් ඇහැට ස්පර්ශ වෙලා නැත්නම් රූපයක්. හම්බ වෙලා නැත්නම් මුල ඉඳන්ම නැහැනේ ඔය කියන විදිහට දැන් නේද? ඔව්. එහෙම නැත්නම් දැන් දුක හටගත් ඒවා මෙච්චර කල්. ඔව්. මොනකටද හටගන්නේ? ඒවත් හිතුවිලි ටිකක් විතරයි. ඔව් ඉතින් මේ දුක හට ගන්නවා කියන එකම බොරුවක් නේද? ඔව්. හටගෙන නැහැ නේද? දරුවෝ ලෙඩ වෙයි. දරුවෝ ලෙඩ වෙයි. ඒ නැත්නම් මොනවා හරි වෙයි කියලා මම අර හදාගෙන ඉන්න අතීත කරපු දේවල් වලට හදාගත්ත දැන් ඒවත් සමහර දේවල් තියෙනවා අපි විශ්වාස වෙනවා තාම. පොරි වෙන ඒවා දැන් අනාගතේ වෙයි කියලා පොරි වෙන ඒවා තියෙනවානේ. ඔව්. වර්තමානයේ සමහර ප්‍රශ්න ටිකක් තියෙනවා ඒකට පොරි වෙමින් ඉන්නවා. එතකොට මහත්තයා ওই තුනම එතකොට ඒ තුනම මේ තේරුමක් නෑ නේද? ඒක තමයි මහත්මයා මේක මායාවක් කියලා අපිට කියන්න වෙන්නේ. ඒ කියන්නේ මහත්මයා මෙහෙම දෙයක් මෙතන තියෙන්නේ. දැන් අපිට මේ ලෝකය මේ විදිහට මේ පේන ඇහෙන ලෝකය මහත්මයෝ මේක මේ ගැට ගහලා තින්නේ ආයේ එකෙකුට ගොඩ එන්න බැරි වෙන්න හදලා තියෙන්නේ. ඒක තමයි නේ මහත්මයා. ඒ කියන්නේ ආර සූක්ෂමව කරලා තියෙනවා මේ වැඩි. ඔව් ඒ කියන්නේ කවුරුත් මේ කරලා තියෙන දෙයක් නෙවෙයි මම මේ කිව්වට. මම කියන්නේ අපිට වෙලා තියෙන්නේ මේකෙන් නම් ගොඩ නම් එන්න පුළුවන් විදිහට නෙවෙයි. ඔව්. ඇයි හිතන්නකො මහත්මයෝ මේ හැට පේන රූප නැහැ කියලා කිව්වොත් එහෙම මේ මනුස්සුරු ගහයි අපි ඔව් මිනිස් සමහර මිනිස්සු මම ඒක සාමාන්‍යයෙන් අපේ යාළුවන්ට පොඩ්ඩක් කන්වේ කරන්න හදුවාම මට නිකන් මේ ඇඟට එනවා සමහර අය. ඒ කියන්නේ නිකන් ගැරන්ඩින්ට භූමිතල් ගැහුවා වගේ නිකන් මේ ලෙවල් එකට. ඒ වගේ තමයි නේද? ඔව්. මාර විදිහට ඇග්‍රෙසිව් වෙලා එනවා මේ සමහරට දැන් අපි මේ සෙට් වෙන වෙලාවල් ඔව් එහෙම හරි කියන්නේ කිව්වොත් පොඩ්ඩක්. ඔව් අර කියන්නේ ගියාම ඒකට ඇග්‍රෙසිව් වෙනවා සමහරලාට. අන්තිමට ගුටි කාලක් නතර වෙන්න වෙද්ද දැන්. ඔව් මට කියනවා මේ මොනවද මේ අපි දීපගෙන මේද බිව්වේ එහෙමත්. ඒක තමයි. ඔබ කාටවත් කියලා වැඩක් නැහැ මහත්. ඒක තමයි නේ. ඒක කියලා වැඩක් නැහැ. අර Taman තීරුම් අරගෙන කියනනම් ඉතින් මෙතන නැති. ඒක කියන්නේ ඒකට මාත මේක දැන් මේ අපි මේ කතා කරපු කාරණාවම තමයි අපි ඒක කන්ටිනියු කරගෙන යන්න ඕනේ නේද? මේ ලෝකේ එක ඉන්න ගමන්. ඔව් මහත්මයා දැන් මේ ওই මායාවම තමයි තියෙන්නේ දිගටම. ඒක දිගටම තියෙන්නේ. ඒක අපි මනසින් අපි ඒක මේ නැවත මෙහෙය කර යන්න ඕනේ නේද? ඔව් මහත්මයා ඒක මෙනෙහි කරන්න විදර්ශනා කරන්න ඒ විදිහටම ලෝකය දකින්න. මෙන්න මේක වෙලා තින්නේ කියලා ඒ විදිහටම ලෝකය මේ ඉදිරියට දකින්න. එහෙමයි. ඔව්. ඒකේ ඉතින් මුකුත් බලන්න කියලා විශේෂ දෙයක් නැහැ මහත්මයා. ඒ කියන්නේ මායාවක්, බොරුවක්, සිහිනයක් කියන දේ ඉතින් අපි මොනව කරත් ඒක ප්‍රත්‍යක්ෂයි. අපිට ඒක අමුතුවෙන් සීසම් වෙන්න දෙයක් නෑ නේද? ඒක තමයි ඇත්ත කතාව. ඔව්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම ගමුකෝ මහත්තයා. දැන් පොඩි කාලේ ඉඳන් කරපු කියපු දේවල් අපි මරණ තාක්කල් කරන කියන දේවල් ඔක්කොම අර මායාවේම කොටසක් නේද? අනිවාර්යෙන් ඔව් දැන් අතර මේ පණිවිඩය අපිට මේට අවුරුදු 25කට 30කට කලින් හම්බෙලා තිබ්බනම් මේ මගේ වටේ තියෙන ගොඩාක් දේවල් වෙනස් වෙන්න තිබුණා. ඔව්. අතරම ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා. තමයි ගොඩක් දේවල් නොතිබෙන්නත් තියෙනවා. මේ හදාගෙන ඉන්න බැඳීම් ගොඩක් දේවල් අඩු වෙන්න තිබුණා එහෙනම්. අඩු වෙන්න තිබුණා. ඔව්.
ඒක අවාසනාව මං හිතන්නේ මේක හරියට මුලදී ගත්ත නැති එක. ඔව්. අර මානසිකව විඳ දුක් ටිකක් සමහරට මේ අවම වෙන්න තිබුණා නේ. ඔව් ඒවත් ඔව් බලන් ගියාම අර නිකන් ඒකට උපමාවකුත් ඔව් කිව්වොත් එහෙම නිකන් අර මේ බුදුගම්බලා පීනන්න try කරා වගේ වැඩක් කරලා තියෙනවා. ඔව්. අතර මාර මැසේජ් එකක් මාත් ඒක. මේක මං හිතන්නේ වෙන කෙනෙක් කිසිම කෙනෙක් මේක හොයාගෙන තිබුණේ නැහැ නේද? බුදුහාමුදුරු තමයි මේක මේ. ඔව්. මහත්තයා එතකොට මේක දැන් මට ඇත්තටම මම මේ වීඩියෝස් දෙක තුනක් මහත්තයාගේ අහන මට තේරුණා ඒ අහන මේ කතා කරන ටෝන් එක ඇතුලේ මට දැනුණා මේක අර මොකද ඒ ටෝන් එක ඇතුලේ මම දැක්ක පොඩි ස්ටේබල් ගතියක්. ඒ කියන්නේ මේක දැනගෙනම හරියටම දැනගෙන කියන ස්වභාවයක් මට නිකන් තේරුණා. සමහර අය කතා කරනකොට ඒ වොයිස් එකේම තියෙනවනේ පොඩ්ඩක් අර මේ එයාටත් මේක ෂුවර් නැති බව. මට ඒක ඇත්තටම කෝල් එකක් ගන්න ඕනේ කියලා හිතුනේ. මාත්මයා කොහෙන්ද කතා කරනවා කිව්වේ? මම මේ ඔබතුමා දන්නවද දන්නේ නැහැ කොළොන්නාව වැල්ලම් පිටිය පැත්ත දන්නවද? වැල්ලම් පිටිය පැත්තනේ. කොළොන්නාව දැන් මම ඉන්නෙත් මේ කොළොන්නාව රජමහා විහාර පන්සලේ මම මොකද මාතර කෝල් එක ගන්න ඕනේ හින්දාම මම මේ පන්සලට ආවා. රැකියාවක් කරනවද? ඔව් මාත්‍යා මම මේ පෞද්ගලික මේ ටියුෂන් කරනවා. හොඳයි ඉතින් ওই විදිහට ඉතින් බලාගෙන යන්න මහත්මයා. දැන් ඕක තමයි ඉතින් ඇත්ත කතන්දරේ. හොඳයි ඔබතුමාට ඒක තමයි මට බොහොම ස්තුතියි මම මේ කරම මේ අන්තිමින් කාලේ ඒක පැහැදිලි කරලා දුන්නද? දාක් මේ ලොකු පිනක්. ඔබතුමාට ගැටලුවක් මතුවුණොත් මහත්තයා කතා කරන්න මට. ඔබතුමා ඉන්නේ මේ කැකිරාව පැත්තේ? නෑ මහත්මයා මම වැල්ලවා. වැල්ලවා නේද මහත්තයා? ඔව්. ඒ ඔබතුමාගේ අර වීඩියෝ වල ඇහෙන මොනරු එහෙම කෑ ගහන શબ્දෙත්. ඔව්. මොනරු ඉන්නවා හරියට මේ පැත්තේ. ඉන්නව නේද? ඔබතුමාට ගොඩක් පින් මට ඉතින් මේ ටික පැහැදිලි කරලා දුන්නට මේ මම ඇත්තටම කතා කරන්නම් මේ ගොඩක් සතුටුයි මට. මම තව මගේ ඉන්න මේ කල්ලාන මිත්‍රයෝ කියන්නේ මේක හොයන කීප දෙනෙකුත් ඉන්නවා. ඔව්. මම ඒගොල්ලන්ට මම වාත් එක නම්බර් එක දෙන්නම් මේ පුළුවන් නම් පොඩ්ඩක්. දැනුවත් කරන්න ලොකු දෙයක් ඒක. හොඳයි මහත්මයා. එනවත් තරම් සම්මයි. හරි මහත්මයා නම් තේරුම් ගන්න.